ඩ්‍රැගන් ස්ටෝරිස් මොකක්ද ඉවෙන්ට් එක? මොකක්ද ඩ්‍රැගන් ස්ටෝරිස් කියන්නේ? ඩ්‍රැගන් ස්ටෝරිස් කියන්නේ අපි ෆෝකස් on the beats ලංකාවේ ඕගනයිස් කරන ෆස්ට්ම ඉවෙන්ට් එක. ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා දෙන්නෙක් ටොප්ම ලෙවල් එකකින් ඉන්ටර්නැෂනල් ආටිස්ට් දෙන්නෙක් මේ ඉවෙන්ට් එකට පාර්ටිසිපේට් කරනවා. ඒකෙත් ස්පෙෂැලිටි එකක් තියෙනවා. ඒ තමයි සවුත් ඒස්ට් ඒෂියා මේ රීජන් එකේ ෆස්ට් ටයිම් තමයි ඒ ආටිස්ට්ලා දෙන්න ප්ලේ කරන්නේ. මොනවා ආටිස්ට්ලා මතක් කරමු කවුද? ඒ එක්කෙනෙක් තමයි හෙන්රි සයිස්. අනිත් එක තමයි එරික්. ලංකාවේ ඉන්න ටොප්ම 5 ලයින්අප් එකේ ඉන්න ආටිස්ට්ලා 5 දෙනෙකුත් මේ දවසේ අපිත් එක්ක එකතු වෙනවා මේ ඉවෙන්ට් එක ලස්සන කරන්න. හරි අපි ආටිස්ට්ලා ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් කවුද මේ ආටිස්ට්ලා ගැන පොඩ්ඩක් අපි හඳුන්වමු. Henry Size කෙනෙක් ස්පැනිෂ් රටේ ඉන්න ආටිස්ට් කෙනෙක්. එයා Natural Sonaris කියන්නේ රෙකෝඩ් ලේබල් අයිතිකාරයා. ඒ අමතරව Global Underground කියන රෙකෝඩ් ලේබල් සයින් කරලා තියෙනවා. ඒ වගේ Exit කියන ලොකු ෆෙස්ටිවල් ප්ලේ කරලා තිනවා. ඊළඟ ආටිස්ට් ගන්න ගියොත් එරික් පොන්කොල් ප්‍රොග්‍රෙසිව් ඕගනික් හවුස් මික්ස් කරන ආටිස්ට් කෙනෙක්. එයාගේ රිලේෂන් කියන මියුසික් සෙෂන් වලට වර්ල්ඩ් වයිඩ් හොඳ ෆෑන් බේස් එකක් තියෙනවා. ඒ අමතරව ගන්න ගියොත් සුබන්රියෝ ඉන්නවා. ඊට පස්සේ එකෝ ඩාෆ් ඉන්නවා. කවුද තිලෝන් ජේ නොයිස් ප්‍රොජෙක්ට් ජේ වයිබ්ස්. ඒ පස් දෙනා ඉන්නවා ලංකාවේ ටොප්ම පස් දෙනා ඉන්නවා. මම හිතන්නේ මේ අවුරුද්දේ මම දැක්කේම නෑ මේ වගේ එකම ලයින් අප් ඉන්න එක. කියන්නේ කෝනාර ඇත්තටම දැන් 22 පටන් ගත්තාම දවස් පටන්ගෙන කට්ටිය හවස ආවට පස්සේ මේ ඉවෙන්ට් එකට ආයි පහුවදා එළි වෙනකම් වෙනමම එක්ස්පීරියන්ස් එකක් දෙනවා අපේ මේ ඩ්‍රැගන් ස්ටෝරිස් එකේ. ඉතින් මේක තනියෙන් යන වැඩක් නෙවෙයිනේ. ගොඩක් දෙනා ක්ලබ් වෙලා කරන වැඩක්. අපිට මතක් කරමු යාළුවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ කෝනාර තව දෙයක් තමයි අපේ මේ ඉවෙන්ට් එකේ තියෙන ස්පෙෂැලිටි එක. අපිත් එක්ක ජොයින් වුණා, අපිත් එක්ක පාර්ට්නර්ෂිප් වුණා ටූරිස්ට් බෝඩ් එක. ඒ මොකද දන්නා දැන් ඇත්තටම දැන් මේ ඉවෙන්ට් එකට පාර්ටිසිපේට් කරන ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා දෙන්නෙක්නේ. ඉතින් මේ දෙකත් එක්ක දැනට ටිකට්ස් අපි 1500ක් ෆොරින්ස් කට්ටියට අපි ඉෂුව කරලා තියෙනවා. මේ අදාළ වචන නෙමෙයි ඇත්තට නේද? එදාට බලා ගන්න පුළුවන්. එදාට ආවොත් බලා ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක තව දෙයක් තමයි පික්මි අපිත් එක්ක පාර්ට්නර් වෙලා ඉන්නවා. ඒ දවසේ ඉවෙන්ට් එකට එන කට්ටියට 15% ඕෆර් එකකුත් අපි දෙනවා. ඒ වගේම තමයි Red Bull හැම ඉවෙන්ට් එකම ඉන්නවා. ඉතින් තව දෙයක් තියෙනවා කෝනාර කියන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඉවෙන්ට්ස් වලට ගියාට පස්සේ ප්‍රොග්‍රෙසිව් එකට හතර රටේ වට කරලානේ තියෙන්නේ. මේක එහෙම නෑ. අපි මේ පාර තව එක්ස්පීරියන්ස් එකක් දෙන්න කෙලින්ම බීච් විව් එකත් එක්ක තමයි අපේ ස්ටේජ් එක ඕපන් කරලා තියෙන්නේ. ඉතින් ඒතකොට අර ලස්සන විව් එක පෝට් සිටි එකේ ලස්සන විව් එකත් එක්ක මේ අපේ ඉවෙන්ට් එක හොඳට කට්ටියට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් අපි අවසාන වශයෙන් හැමෝටම ආරාධනා කරමු ඉවෙන්ට් එකට එකතු වෙන්න සහ ඉවෙන්ට් එක ණයපාර මතක් කරමු. ඔව්. ඉතින් කෝනාර මං කිව්වා වගේ නොවැම්බර් මාස 22 පෝට් සිටි එකේ තමයි තියෙන්නේ. ඉතින් හවස 5 ඉඳලා පහුවදා උදේ වෙනකම්ම මේ ඉවෙන්ට් එක යනවා. ඉතින් කොහොම මම හැමෝටම මතක් කරනවා එන්න කියලා. ඉතින් තව දෙයක් තමයි මේක මේ ගොඩක් දුර ඇවිදින්න ඕනේ නැහැ පෝට් සිටි එකට. මොකද ගොඩක් තියෙන ප්‍රශ්න තමයි ගොඩක් දුර ඇවිදින්නත් වෙනවනේ. මේක එහෙම නැහැ walking distance තියෙන්නේ. ඉතින් හරිම ලේසි. ඒ වගේ මම කලින් මතක් කරා වගේ පික්මීත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒ කට්ටියටත් එතනින් තව වාසියක් වෙනවා. ඒ විතරක් නෙමෙයි කොහොනාර අපි කියන්න ඕනේ මේ අපේ මේ ඉවෙන්ට් එකේ official ticket partner තමයි ස්පොට්ස් එක. ඉතින් අපේ ඉවෙන්ට් එකේ ටිකට්ස් ගන්න තියෙන්නේ ඔෆිෂියල් එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. තව දෙයක් තමයි දැන් අපේ මේ ෆස්ට් ප්‍රයිස් එක 4000 තිබ්බා. ඒකත් ටිකට්ස් සේල් එක සෝල්ඩ් අවුට් ඔක්කොම. දැන් සෙකන්ඩ් ප්‍රයිස් එක තියෙන්නේ ඒක 5000. හැබැයි මං හිතන්නේ හෙට අනිද්දා වගේ ඒකත් සෝල්ඩ් අවුට් වෙයි. එහෙම වුණාම 6000 වෙනවා. ඒ වගේම තමයි at the gate 8000 තමයි අපේ ප්‍රයිස් රේන්ජ් එක යන්නේ. ඉතින් මං හිතන්නේ කල් දාන්න දෙපා දැම්ම ගිහිල්ලා ටක් ගාලා ස්පොට්ස් එකට ගිහිල්ලා ටිකට් බුක් කරන්න. තව දෙයක් තමයි කොහොනර මේ ස්පොට්ස් එකකින් අපිට කොකෝ පේමන්ට් උත් තියෙනවා. ඒවත් දාලා තියෙනවා. ඉතින් ඒක කට්ටියට තවත් chance එකක්. ඉතින් මං හැමෝටම ආදරය කරනවා. එහෙනම් 22 එන්න කියලා. ඒ ලයිව් එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද ඇත්තටම ආයේ මං හිතන්නේ ලංකාවේ මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ වගේ ඉන්ටර්නැෂනල් මේ වගේ ලෙජන්ඩ්ස්ලා දෙන්නෙක් එක්ක ලංකාවෙත් ඉන්න ටොප්ම 5 ලයින් අප් එකක් ප්ලේ කරන අවසාන ඒ කියන්නේ මේ අවුරුද්දේ තියෙන අවසාන ඉවෙන්ට් එක වෙන්න පුළුවන් මේක. ඉතින් ඒක මං හිතන්නේ මිස් කරගන්න එපා කියලා තමයි මම හැමෝටම කියන්නේ.